ඒ කියන්නේ අක්කගේ ලුක් එකෙන් මට පේනවා නිකන් පොඩි කාලේ ඉඳන්ම වැඩිපුර කියෝන චැටර් බොක්ස් එකක් වෙන්න ඇති කියලා. මං හරිද? බොහෝ දුරට හරි. හ්ම්. මං හරි ආසයි කතා කරන්න. ඒ කියන්නේ මේ අපි අපේ පවුලේ අපි අක්කලා දෙන්නයි මම ඉන්නේ. නිතරම අපි කතා කර කර අපේ අම්මයි අපි කට්ටිය කතා කරනවා සින්දු කියනවා. ඉතින් හරීම මේ අදහස් හැමෝම එක උමාරු කරගන්න හරි කැමති දෙයක් ඉගෙන ගන්න දැනගන්න අපෙන් දෙයක් තව කෙනෙකුට දෙන්න. ඉතින් ඒ වගේ ඉතින් කතා කරනවා ඉතින්. ඒ කියන්නේ නරදක් තියෙන නිසා ඔව් ඒක තමයි අයිඩියා එක ගත්තේ ඒකෙම තමයි. නුවරින්ද ආවේ, කොළඹින්ද ආවේ, ගාල්ලෙන්ද ආවේ, මාතරින්ද ආවේ, හම්බන්තොටින්ද ආවේ, කොහෙන්ද ආවේ? හම්බන්තොටද? හම්බන්තොට. ඒතර හම්බන්තොට මුහුදු වෙරළට තියෙන සම්බන්ධය මොකක්ද? හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල කියන ගමේ නගරේ මම ඉපදුනේ. ඉතින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිසා තමයි ඔය කැසට් නිෂ්පාදකවරු නිර්මාණය කරපු ගීතයක් මගේ කැසට් පටයකට. ඉතින් අර ඒ මගේ ගමත් එක්ක එකතු කළා තමයි ඒ ගීතය ඉතින් හැදුවේ. ඒකයි ඔය හම්බන්තොට මුහුදු වෙරළේ කතාව එන්නේ. මේ වගේ තැනකට එනවා කියලා අදහසක් තිබ්බද කලින්? පැහැදිලිවම මේ මොකද මගේ අම්මා ගත්තොත් මගේ අම්මා හරි උත්සාහවන්තයි. තාත්තා මගේ රජ සේවකයෙක් පෝස්ට් මාස්ටර් කෙනෙක් හිටපු. නමුත් තාත්තට වැඩිය මම මගේ අම්මා තුලින් දැක්කා පුදුම මේ ශක්තිවන්ත ගැහණියක්. හරි උත්සාහවන්තයි. ඉතුරු කරන පැත්තෙන් ගත්තත් ලොකු මේ මුදලක් හම්බෙන්නේ නැහැ නේ රජ සේවකයෙකුට. ඉතින් ඒක අම්මා කළමනාකරණය කරන හැටි අම්මා සමාජයේ මම හිතන්නේ අපේ ගෙදර හැමදාම කන්න කෑමට කවුරු හරි ගෙදර එනවා ඉන්නවා. ඒ කියන්නේ කවුරු කොයි වෙලාවෙ ආවත් ගෙදර කෑම තියෙනවා. ඒ වගේ හරි අපේ අම්මා හරි හොඳයි. මං අම්මව දැක්කේ මහ පුදුම චරිතයක් විදියට. ඒතර මං හැමතිස්සෙම උත්සාහ කරා මං කවදා හරි මගේ අම්මා වගේ උත්සාහවන්ත වෙන්න ඕන. එතකොට මට පොඩි කාලේ ඉඳන් මගේ හරි ආසාවක් තිබුණා මේ මං කවදා හරි උඩටම යන්න ඕනේ. අපිට මේ තියනවට වැඩිය අපි ඇත්තටම ඉතින් වාහන තිබ්බේ නැහැ. මේ එහෙම ඉතින් හොඳ වාහනයක් අරගෙන මං කවදක හරි හොඳ ලස්සන ගයක් අරගෙන එහෙම ඉන්නවා කියන අර එහෙම එකක් චූටි කාලේ ඉඳන්ම තිබුණා. ඒක ආවේ පවුලෙන්ද අම්මලාගෙන්ද තාත්තලාගෙන්ද නැත්නම් දැන් ගොඩක් අය අම්මගේ කියනවනේ උත්සාහයත් එක්ක ඒ හයිය මට ආවා. නමුත් මන් දන්නේ මට උපතින්ම මං හරිය ආසයි මුදල් උපයන්න. මං හරිය ආසයි. මම එක උදාහරණයක් කියන්නම්. අපේ ගෙදර මේ අපේ මහගෙදර කුස්සියේ තිබුණා පොඩි ජනේලයක්. ඒ ජනේලෙට මම ඉතින් පොඩි කාලේ නගිනම පොඩි මෙහෙම පඩියක් එක්ක ඒ ජනේලෙ තිබුණේ. මම ඒ ජනේලෙට නගින්නේ මම කාර් එකට නගිනවා වගේ. අර දැන් වාහනයකට නගින ක්‍රමයක් තියෙනවනේ. ඉතින් ඒ ක්‍රමයට නැගලා මම ඉතින් අර වාහනේ යනවා වගේ එහෙම එකක් නිතරම කරනවා. ඒ කියන්නේ ඒ ඩ්‍රීම් එක රියැලිටි කරන්නේ. ඒ කියන්නේ ඒ ඩ්‍රීම් එක ඇත්තක් කරන්නේ ගායන ශාස්ත්‍රයෙන් කියලා අදහසක් තිබ්බද නැත්නම් නෑ. ඒක මේ ශාස්ත්‍රයේද කියන එක නෑ. මම කොයි ශාස්ත්‍රයකින් හරි මම මගේ ටාගට් එකට යනවා කියන එක මගේ ඔළුවේ තිබ්බා. ඉතින් දැන් මම ඔහම ඉගෙන ගන්නකොට මම පොඩි කාලේ 2 3 පන්තියේ වෙනකොට ඉතින් අපේ අම්මලාට ඇත්තටම තේරුණා මට සින්දු කියන්න පුළුවන් එහෙම කියලා. අපි අක්කලා දෙන්නයි මමයි අම්මයි හවසට මේ අපේ එළියේ මෙහෙම ගලක් තියෙනවා කළු ගලක් තිබුණා. ඉස්සර තාප්ප නැහැනේ වැටනේ තියෙන්නේ. වැටයිනේ. තාප්ප එන්න කලින්. තාප්ප තිබුණා ලොකු තැන්වල. මේ ඉතින් මේ අපේ ගෙදරත් ලස්සන ගයක් මහ ගෙදර මේ අර පරණ තාලේ එහෙම මහ ගෙදරක්. නමුත් වැට අයිනේ ලස්සන පොඩි දිග ගලක් තිබුණා. ඔය ගල උඩ අපි හවසට වාඩි වෙලා සින්දු කියනවා. ඉතින් ඔහොම ජීවිතේ ගත වෙනකොට ඉතින් අපේ අම්මලා හරි කැමති වුණා මගේ ගායන හැකියාව වැඩි කෙනෙක් තේරුම් ගත්තා. ඊට පස්සේ මම පාසලේ තංගල ප්‍රාථමික විද්‍යාලයට ගියේ. එතනදී මේ මගේ ප්‍රින්සිපල් මගේ ගුරුවරුත් තේරුම් ගත්තා මම පුදුම හැකියාවක් ඒ පැත්තෙන් තියෙනවා කියලා. ඊට පස්සේ ඔහොම ඉතින් මම තරඟවලට ඉදිරිපත් වෙනවා නාට්‍යවලට ඉන්නවා. එහෙම තමයි මේ ගමන ඉතින් පටන් ගත්තේ. හැබැයි අපේ අම්මා මාව මේ සංගීතය උගන්වුවා. මට හොඳට ඉගෙනුවා. පොඩි කාලේ මම 2 3 පන්තියේදී මට මතකයි මම වීරකැටි සංගීත පන්තියකට එක්ක ගියා. මට තේරෙන්නේ නැහැ අකුරු ලියන්නත් හරියට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අම්මා දැක්කා. අම්මා දැක්කා. මේ
මට ඒ පොඩි කාලේ ඉඳන්ම සංගීතය ඉගෙනුවා.